දැන් ඕගොල්ලන්ගේ තියෙන ලොකුම දේ කියලා හිතන් ඉන්න දේවල් තව අවුරුදු දෙකක් යද්දී ඔය කිසිම දෙයක් නැහැ. එහෙම කියද්දී එක එකාට එක එක ඒවා හිතනවා. මේ මේක ගැනද කියන්නේ? මේ මේක ගැනද කියන්නේ? ඔව් ඒව ගැන තමයි කියන්නේ. හරිද? ඒ එකක්වත් නැති වෙනවා තව අවුරුදු දෙක තුනක් යනකොට. ඔයා විතරක් ඉතුරු වෙනවා. ඕගොල්ලෝ කල්පනා කරන්ද මේ වෙද්දි ඕගොල්ලෝ බිල්ඩ් අප් කරලා තියෙන කැරක්ටර් එකක් ඇති. ඒක වටේ තියෙන දේවල් ටිකක් ඇති. ඔය වටේ තියෙන දේවල් සියල්ල අතුරුදහන් කරත් මම මේ කියන්නේ අම්මා තාත්තා ඉඳන් ඒ සියල්ල ශනික රූපෙන් අයින් කරත් ඉතුරු වෙන ඔයා කියන කැරක්ටර් එකට ඉස්සරහට අවුලක් නැතුව ජීවත් වෙන්න පුළුවන්ද කියලා බලන්න. එහෙම හිතුවහම එන්නේ බෑ කියලා එකක් නම් හෝ අනේ මන්ද වගේ එකක් නම් තව ඔයාට ලොකු වැඩ ගොඩක් තියෙනවා කරන්න. ඩිස්ට්‍රැක්ෂන්ස් තියෙනවා. හොඳ ඒවා නරක ඒවා හැම જાතියෙම තියෙනවා. ඒවල ගන්න තියෙන රහ ගන්න කමක් නැහැ. ඒ මුකුත් නැතුව වැඩකුත් නැහැ. හැබැයි මේන් කෝස් එකක් තියෙනවා. ඔයාට කළ යුතු ප්‍රධාන රාජකාරී ටිකක් තියෙනවා. ඒවට බලපෑමක් වෙන්න දෙන්න එපා අරව නිසා.